ලොවම මවිත කළ සිංහගිරිය හුදෙක් ගලක් පමණක්ද? නැත. ඒ අපේ අතීත මුතුන් මිත්තන්ගේ බුද්ධිය, ඉංජිනේරු ශිල්පය සහ අභිරහස් සැග වූ නිදානයකි. ඔබ සීගිරිය ගැන දන්නා දේට වඩා නොදන්නා බොහෝ දේ මේ අඳුරු සැවනැලි අතර සැගවී ඇත. අද අපි ඔබට කියන්නේ සීගිරියේ රහස් දොරටුවක් වසා දැමීමට පවට සිය දැස් අන්ධ වූ සීයා කෙනෙකුගේ හෘදයාංගම කතාව සහ සීගිරියේ සැගවුණු අద్භූත තාක්ෂණික රහස් ගණය. 1960 දශකයේ පුරාවිද්‍යා ගවේෂකයෙකුට හමු වූ මෙරට පළමු පුරාවිද්‍යා කොමසාරිස් HCP බෙල් මහතා යටතේ සේවය කළ වයෝවෘද්ධ පුද්ගලයෙකු පැවසූ කතාවක් අදටත් අපව කම්පා කරවයි. බෙල් මහතා සීගිරිය කැණීම් කරද්දී පර්වතයේ ඇතුළතින්ම ඉහළට විහිදෙන රහසිගත පඩිපෙල්ලක් සොයාගෙන තිබේ. මෙම රහස් මාවත ඔස්සේ ගමන් කරද්දී පුදුමාකාර වටිනා වස්තුන්ගින් පිරුණු රහස් කාමර රාශියක් හමු විය. මෙම සියලු වස්තු රැගෙන කිසිවෙකුටත් සොයාගත නොහැකි වන පරිදි එම රහස් දොරටුව කොන්ක්‍රීට් යොදා සදහටම වසා දමන ලෙස බෙල් මහතා නියෝග කළේය. එහෙත් එම දොරටුව වසා දැමීමට උදව් කළ කිසිවෙකුටත් යහපතක් සිදු වූයේ නැත. සමහරු අකාලයේ මිය ගිය අතර තවත් සමහරු දරුණු ලෙස රෝගාතුර වූහ. අපේ සීයා පවසන්නේ එක් උදෑසනක අවදි වෙද්දී Tamanගේ දැස් අන්ධ වී තිබූ බවයි. ඔහු අදටත් විශ්වාස කරන්නේ එය එම රහස් වසා දැමීමේ පවට ස්වභාව ධර්මයෙන් ලැබුණු දඬුවමක් බවයි. රාජකීයන් සීගිරිය මුදුනට ගමන් කළේ කෙසේද? අප සිතන වාසේ පඩිපෙල්වල් දිගේද? නැත. පුරාවිද්‍යාඥයන් පවසන්නේ කාර්කටක යන්ත්‍රය නම් වූ සුවිශේෂී සෝපාන ක්‍රමයක් එවකට පැවති බවයි. මෙම කකුලෙකු මෙන් ක්‍රියා කරන මෙම යන්ත්‍රය පර්වතයේ මතුපිට සකස් කළ විශේෂ මාර්ග ඔස්සේ දමන් කර ඇත. අදටත් එම මාර්ගවල සලකුණු දැකගත හැක. එපමණක් නොවේ සීගිරිය මුදුනේ ඇති පුකුණුවලට ජලය ලැබුණේ කෙසේද? නවතම විද්‍යාත්මක සොයාගැනීම් පෙන්වා දෙන්නේ අපේ මුදුන් මිත්තන් සංශක්ති බලය නම් න්‍යාය භාවිතා කර සීගිරිය මුදුනට වලාකුළු ආකර්ෂණය කරගෙන නිරන්තරයෙන් වැසිවස්වා පුකුණු පිර වූ බවයි. ඇත්තටම මචං සීගිරිය යනු හුදෙක් ගලක් නොවේ. එය ලෝකයම මවිත කරවන දැවන්ත අභිරහසකි. මේවා හුදු කතාන්දරද? එසේත් නොමැතිනම් අතීතයේ සත්‍යද? එය තීරණය කිරීම ඔබට භාරයි. මෙම විස්මයජනක කතාව පිළිබඳ ඔබගේ අදහස් කමෙන්ට් කරන්න. යාළුවන්කත් දැනගන්න වීඩියෝව ෂෙයා කරන්න.